මැරිලා ඉවරයි. උඹ මාව කලින් දැකලා තියෙනවා නේද? හොඳයි එහෙනම්. අපි පොඩ්ඩක් කතා කරමු. ඇයි මේ බය වෙලා? මම ඔයාලට පොඩි කතාවක් කියන්නද? මේට අවුරුදු 40කට කලින් මේ ගමේ කසාදයක් සිද්ධ වුණා. ඔව් මම දන්නවා මේ ගමේ ඕන තරම් කසාද වෙලා ඇති. ඒත් මේ කසාද වැදගත්. මොකද කිව්වොත් මේ ගමේ කතාවක් තිබුණා. නිදානයක් ගැන. නිදාන ගැන බිල්ලක් දෙන්න ඕන වෙලා තිබුණා. ඒ අලුත බැඳපු ජෝඩුවක්. ඉතින් ගමේ මිනිස්සු ටික එකතු වෙලා ඒ ජෝඩුව මරලා බිලි පූජාවක් කරා. ඉතින් නිදානේ හම්බුණාද? අපෝ නෑ. ඒක නිකන් කතාවක් විතරයි. ඔයා අහලා ඇති නේද මේ ගමේ අවුරුදු 10කට සැරයක් මිනිස්සු ගොඩක් එක පාරටම මැරිලා යනවා. ඒක තාම හරියට විසඳුනේ නැති අපි රහසක්. මම පොඩි රහසක් කියන්නද? මම හැම අවුරුදු 10කට සැරයක් මම මගේ ආත්මෙන් දහස් වෙනවා මේ ගමේ සැරිසරන්න. ඉතින් මං මේ හැම වාරකම කරන්නේ දකින හැම එකාවම මරලා දාන එක. මොකද මම මේ ගමේ ඉන්න හැම එකාටම වෛර කරනවා. උන් එදා බිලි දුන්න මනමාලය මන් තමයි. ඉතින් මගේ කතාව අසා සිටියාට උඹට ගොඩාක් ස්තුතියි. මම උඹට විනාඩියක් දෙන්නම් මගෙන් දුවලා බේරෙන්න. බලමු උඹට අතර දුවලා මගෙන් බේරෙන්න පුළුවන් වේද කියලා. ඉතින් දුවපන්. මං කරපු වැරදිවලට මගේ ආත්මය කවදාම හරි අපාගත වෙයි නේද?